කට්ටිය බාබකියු දාන්න බඩු ලෑස්ති කරන් තියෙන චාකෝල් එක තියෙනවා මෙතන. පොල් එක අයියා. අපි දැන් යන්නේ බාබකියු එකට චිකන් කපන්න. අපි කිචන් එකට යනවා දැන්. කිචන් එකට ගිහිල්ලා චිකන් එක අර දැන් හම්බුනේ චිකන් එක අයිස් චිකන්. ඊපස්සේ අපි ඒවා අයිස් යන්න තියලා තිබ්බා. එහෙනම් හදුවා දැන් අපි ඊට පස්සේ දැන් යනවා එළියට. කට්ටිය දැන් බාබකියු එකේ අඟුරු අවුලන්න පටන් ගන්න වගේ තියෙන. අපි කට්ටිය ඉන්න ලැබ්බුත් දාගෙන පොකට අඟුරු ටිකක් කපලනවා වගේ ඉස්සෙල්ලා. හලෝ අද අපේ දෙවැනි දවස අපි අද යන්නේ කන්දකට. ලොකු කන්දක් තියෙන ඒක උඩට වෙ තමයි යන්න ඉද්දේ. දැන් අපි පාරට ඇවිල්ලා ඉන්නේ පස්සේ මතක් වුණේ වීඩියෝ ගන්න. මෙන්න මේ කන්දේ මුදුනට. උතන් තමයි අද යන්නේ අපි. සෑහෙන වෙලා යනවා ලියන්න ගිහින් බලමු අපි මොකද වෙන්නේ කියලා. මේ ඉතින් නෝටන් බ්‍රිජ් ටවුන් එක. පොඩි ටවුන් එකක් මේක. අපි කඩේකට ආවා කන්න දෙයක් ගන්න. එන ගමන් කන්න මොනවා හරි එපේ. අපි දැන් තාම යන ගමන් ඉන්නේ. එතන දියැලක් වගේ එකක් තියෙනවා අස්සන. Howdy oh तुम्हारा किलोमीटर 12 है निकल क्यों Hai යාළුවනේ. Hai. Hai කියන්න. Yes. අපි තා ටිකයි නිවන් ඇත්තේ. කෙල හිත හදාගමු. මේ තියෙන්නේ වෙන්නේ මෙතන තියෙන්නේ මේ. මේක තමයි විමල සුරේන්ද්‍ර එක. විමල සුරේන්ද්‍ර විදුලි බලාගාරේ. අපේ අලු දෙන්නෙක් යනවා කරෙන් අත දාගෙන. ගොඩක් ඇඳ තියෙන හැබැයි. ආසත් පොඩ්ඩක් කළු වෙලා වගේ වහීද කරන්නේ කුඩක් නෑ හැබැයි.
අපි යන ගමන් යාළුවනේ. හාමෝ. තව තියෙන අපි සප්ත කන්‍යා පේනවා. මේ තියෙ සප්ත කන්‍යා. ඒක තමයි සප්ත කන්‍යා. තව තියෙනවා අපිට සෑහෙන දුරක් යන්න. අපි යනවා. කට්ටිය දාඩියක ටී-ෂර්ට් උත් ගලවන් යන්නේ. අපිට කැලෑ මැදින් යනවා මේ කට්ටිය එනවා මග ඒ නිසා මේ නැතිලා ඉන්නවා චුට්ටක් මං අපි තව සෙට් එකක් උඩින් යනවා යන්දා ටිකයි කියලා කියන්නේ ඊම් බාන කිලෝමීටර් එකක යන් තියෙනවා මෙහෙම පයින් වේද කැලෑ මැදින් ඊට පස්සේ හරි මම හිතා එතකොට උඩ යාළුවනේ හයි කියන්න හයි 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 කට්ටිය යන ගමන් ඉන්නේ දැන් කැලේ මැදින් මේ හත පේනවා දැන් කැලේ මැදින් අපි යනවා නොකඩවා ඉදිරියට අපි යාළුවනේ හා චුට්ටයි අන්න කන්ද ඉතිනේ ඔතන තමයි යන්නේ හරිකයි හමි පාරේ නම් මං කියන්නේ ඕන්නේ සෑහෙන ගොඩක් ආවා දැන් අපිට පේනවා උඩ දැන් තව හොඳ ක්ලියර් view එකක් තියෙන්නේ. තව යන්න තියෙනවා ඉතින්. කැලෑවෙන් එළියට ආව දැන් පොඩ්ඩක් පේන ඒරියා එක යන්න වටපිට පේනවා. අපි දැන් ඉන්නේ සැහෙන්න උඩ කැලෙන් එළියට අපි දැන් යනවා වටපිට පේන පාරක. තව යන්න තියෙනවා ඉතින්. තව සැහෙන්න යන්න තියෙනවා. අපි තව දෙන්නේ පිටිපස්සෙන් එනවා. උන් දෙන්නට නම් මොනවා වුණාද දන්නේ නැහැ. Sini juga kan? Itu galangnya na. Hello guys. අපි දැන් ගොඩක් උඩට ඇවිල්ලා ඉන්නේ. තව පොඩ්ඩයි තියෙන්නේ. සෑහෙන්න උඩ ඉන්නේ. ගමක් නගරයක් මුකුත් පේන්නේ නැහැ තනිකර කඳු විතරයි තියෙන්නේ. Norton Bridge town එකම හොයන්නත් බෑ. අපි දැන් ඉන්නේ මේ උඩ පොඩි ගමක. මේ බස් පාරකුත් තිබිලා හැබැයි අපි අර කැලෑම් මැදින් පයින් ආවට. කලින් දන්නවනම් බස් එකේ එනවා. යාළුවනේ අපි ආවා උඩටම නෙමෙයි. මෙතන නම් තාකිය. අපි අර කැලෑ පාරෙන් ඇවිල්ලා එහෙම මෙහෙම පඩිපෙල් නැග ඇවිල්ලා දැන් ආව ගමකට. මේ ගමේ ඉඳන් බස් එකේම තියෙනවා මෙතන ඉඳන් කෙලින්ම හැටන් වලට ගියාගේ බස් එකේ. අපි දැන් තව ආවා. සෑහෙන දුර. දැන් කට්ටියට මහන්සි ඉතින් තව දුරට ඉදින්නේ. දැන් අපි යනවා කෝවිද ළඟට තව ටිකයි තව කිලෝමීටරයක්. ළඟයි වගේ.
නෑ ඒක පේන්නේ. ආනේ චූටි. ඔන්න තමයි කොවෙද යන උතන් තමයි අපි යන්නේ. ඔක තමයි කන්දේ උඩම අන්තිම. පසුට්ටයි. ළඟ ඉන්නේ. ළඟ කියන්නේ දැන් හොඳටම ළඟ ඉන්නේ. මේ චුට්ට ගියපු ගම හරි. ඊස්සේ උඩ කෝවිල තියෙන්නේ. කෝවිල බැලුවා. ඔබ මේ ටික බහැලා මේ අපිට පාරත් කරදුනා පොඩ්ඩ අපේ කලින් කට්ටිය ගියා. අපේ ටීම් දෙකකට කඩනනේ. එයාලා කලින් ගියා ගිහින් මේ එයාලා මේ කලින් ගිහින් දැන් එයාලා උඩ ඉන්නේ. අපි තමයි දැන් පල්ලෙහා ඉන්නේ. මේ එයාලා හම්බෙයි දැන් ගියාම අපිට. අපි කට්ටියට වැරදිලා චුට්ටක් වතු මැදින් එහෙම ඒ කියන්නේ මේන් එයාලා කට්ටිය පාර දිගේ ඉද්දි අපිට පොඩ්ඩක් තේ වතු දෙක තුනක් මැදින් පයින්නත් තුනා අවුලක් නෑ. එල්ල කොහම හරි ආවා. දැන් චුට්ටයි වෙන්නේ. ගිහින් බලමු. ඉතින් අද තමයි අපි යන්නේ. දැන් ආතුතරි. ඔහම ගියා. මෙතනින් ගියා මෙහෙම ගියා. මෙන්න මෙතන මේ පාර තියෙන්නේ. ඔහම යන්නේ කියලා. බලමු. පියාවා. මෙන් අපේ කට්ටිය. අම්මට සිරි. මෙන්න තියෙනවා ෆේස් එක. අරේ කැලෑව නේද? අර කවර එක තියෙනවා. අර ෆාන්සි ගස් මන්නේ. අපි හිටියේ බං මේ කන්දෙන් පිටිපස්සේ බං. කවර එක තියෙන්නේ? මෙන්න මේ කන්දෙන් පිටිපස්සේ. ඔව්. අර ඊට ඉස්සර ගස් ටිකක් තියෙන හරි කපන්නේ තියෙන්නේ. ඔව්. අද පාරක් අරකන අපි යද්දි දැක්ක ග්‍රවුන්ඩ් එක ඔය කන්දෙනුත් පිටිපස්සේ තියෙන්නේ. යාවා උඩට. කට්ටිය ෆොටෝ ගන්න කැමේ. ෂෝකි. මහන්සියට පාඩුවන්නේ. මේ තියන්නේ මෙන්න මේක තමයි සප්ත කන්‍යා. මේ තියන්නේ මේ ටික මේ පැත්ත ටික මීදුමෙන් වැහිලා මෙන්න මේක තමයි සප්ත කන්‍යා කියන්නේ. ඔය ලස්සනට එන්න මෙතන බොරු සප්ත කන්‍යා. ඕක තමයි කලින් මම පෙන්නුවේ. ඕක නෙමෙයි සප්ත කන්‍යා. මෙන්න මේක. දැන් තමයි හරියටම පේන්නේ. එන්න මෙතන ඔක්කොම ටික තියෙනවා. ඕක තමයි සප්ත කන්‍යා. දැන් බහින ගමන් තියෙන්නේ අපි යනගම ඉන්න අපි ආවට වඩා ෂෝට්කට් එකක් හම්බුණා අපිට. අපි ෂෝට්කට් එකේ තමයි යන්නේ. අපි බහින ගමන් ඉන්නේ. අපි දැකලා බහිනවා දැන්. කට්ටිය බඩු ගලවන් යන්නේ. ටී-ෂර්ට් ගලවන් යන්නේ කොල්ල ටික. ටී-ෂර්ට් ගලවන් යන්නේ කට්ටිය. අපි දැන් බහිනවා. කොල්ල ටික යනවා. view එක ලස්සනයි. සුන්දරයි. අපි බැහැගෙන ආවා. දැන් අපි ඉන්නේ පල්ලෙහාට ගොඩක් ලං කරලා. නෑ ඉතින් ගිහින් කාලා බීලා කට්ටිය කැබින් එකට යනවා අපෝ. අපි දැන් යන්න පල්ලෙහාටම ගිහිල්ලා දැන් කණ්ඩ යන්නේ. කාලා කැබින් එකට යනවා. ගිහිල්ලා රැට හරි කණ එක ගැන බලන්න ඕන. අපි රැට නූඩ්ස් කන්න බැලුවා.
ආව බලන්න ටර්බයින්. පියම් බලන්න ටර්බයින් කොහමද කියලා. අපි වැස්ස කන්දෙන් අපි දැන් ටවුන් එකට යනවා කණ්ඩ. ටවුන් එකට ගිහිල්ලා කාලා කැබින් එකට යනවා. කැබින් එක මෙතනට වෙනවා. මෙතන කැබින් එක. ඉන්නේ මෙතන කැබින් එක. අපි දැන් අර පාලම දිගේ යනවා නෝර්තන් ටවුන් එකට. ටවුන් එකට ගිහිල්ලා අපි කනවා. කාලා වොෂ් එකක් දාගෙන රැට කට්ටිය සින්දු ටිකක් එහෙම ගියේ. අපි ආව යාළුවනේ කෑම කන්න. One eternity later. අපි දැන් යන්නේ යාළුවනේ. ඔක්කොම ඉවරයි දැන් කැබින් එක අස් කරා. මේ කට්ටිය ඉන්නවා බෑග් අස් කරන් දැන් එළියටලා ඉන්නේ. අස් කරා කට්ටිය ෆොටෝ ගැහුවා. දැන් තමයි අපි යන්නේ. එන අපි යන්. අපි හැටන් වලට ගිහිල්ලා කෝච්චිය තමයි යන්න ඉන්නේ. අපි යන්නේ. Hi.